මේ ගමන් කරගෙන යනවා ඇටිපොල කන්ද කඳු මුදුන දක්වා දිව යන පාර. හරිම අපහසුයි මේ පාරේ ගමන් කරන්නට. කඳු සහිත බෑවුම් සහිත මාවතක්. කිලෝමීටර 4ක් විතර දුරට පාගමනින් යන්න ඕනේ. අද මේ ගමන් කරන්නේ ගෙදරක දානමය පුණ්‍ය කර්මයකට සම්බන්ධ වෙන්න. ඉතින් පයින් යන්න ඕන. යන්න හරියට පාරක් නෑ. බොහොම අමාරුවෙන් මේ ගමන යන්න. පැවිදි ජීවිතය කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ අපට කියා දුන්නේ ඕනෑම දුෂ්කරතාවයක් සියද්දී වුණත් මිනිස්සුන්ගේ හිතසුව පිණිස පාගමනින් හරි වැඩම කරලා මිනිස්සු ඉල්ලන දේ ඉටු කරලා දෙන්නේ කියන එක මතක් කළා. දේශනාවේ සඳහන් වෙනවා. ඒ හන්ද පාගමනින්ම තමයි කිලෝමීටර 6ක් පමණ දුරට යන්න මේ නිවසක් හමු වෙනතුරු ඒ දානයේ තියෙන පින්වත් අයගේ නිවස හමු වෙනතුරු පාගමනින් යන්න ඕනේ. ඉතින් ගමන තමයි මේ තරණය කරන්න සුන්දර වනලැබක් ශාස්ත්‍රීයව භෝග ගවෙන ප්‍රදේශයක්. නමුත් යන්න පාරක් හරියට නැහැ. ඉතින් මෙහි වාසය කරන මිනිස්සු හරි අප්‍රමාණ දුකකට පත්ව තමයි ජීවත් වෙන්නේ පාරක් නැති නිසා. හරියට පාරක් නැහැ. ඉතින් පින්කම් වලට තියා කිසිදු දෙයකට යන්න හරි අමාරුයි. පහුගිය කාලේ ඇති වුණු දරුණු දිට්ඨාකුණාටුවෙන් පවා මේ ප්‍රදේශයේ බොහෝ තැන් නාය ගියා. ඉතින් ඇටිපොල කන්ද කියලා කියන්නේ සුවිශේෂී ප්‍රදේශයක්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ කෙළවර මායිම. ඒ වගේම මාතලේ දිස්ත්‍රික්කයේ කෙළවර මායිම. ඉතින් මේ මාතලේ දිස්ත්‍රික්කය කුරුණෑගල දිස්ත්‍රික්කයත් අතර තමයි මේ ප්‍රදේශය පිහිටලා තියෙන්නේ. නමුත් මුළු පළාතම ආලෝකමත් කරන ලස්සන කඳු ඇටියක් මුදුනට ගියන් පස්සේ තමයි විනිවිද පේන්න තියෙන්නේ. ඉතින් බොහොම අමාරුයි. අමාරුවෙන් හරි මේ ගමන යන්න ඕන නිසා පාගමනින් යනවා. මොනවා කරන්නද? බුදුහාමුදුරුවෝ සඳහන් කළානේ ලද දෙයින් සතුටටපත් වෙන්න කියලා. සන්තුෂ්ටි පරමං ධමං. මට ඇති වටිනාම ධනය තමයි සතුට. ඉතින් පාගමනින් වැඩම කරලා මේ දානයට සම්බන්ධ වෙන එක ලොකු පින්කමක්. ඒ පින්කමම ඇති අපිට නිවන් දකින්න. අපේ පළාත්වල අපට සැප විපාක නැහැ. සැපය කියන එක ඇත්තේම නැහැ. කොළඹ දිහා වගේ ලස්සන පළාත්වල ඉන්න අයට සැප පිණිස ළඟටම ඇවිල්ලා මදේම ලබා දෙනවා වගේ මේ පළාත්වල භික්ෂුන් වහන්සේලාට එහෙම නැහැ. ඇත්තටම අපි දුෂ්කරව තමයි ගත කරන්නේ. ඉතින් ඒක අපි විඳ දරාගෙන පැවිදි වුණොත් ඒ ටික උරුම කරගන්න ඕනේ. දරාගෙන යන්න ඕන ගමන. හරිම අමාරුයි. ඒ දරාගෙන යන ගමන මේ තියෙන පාර ඔය පේන පාර මේ තියෙන පාරේ හැටි ඔන්න නාය ගිහිල්ලා ඉතින් නැවත ප්‍රතිසංස්කරණය කරන මිනිස්සු එකතු වෙලා පාර යන්න පුළුවන් විදිහට ටිකක් හදාගන්නවා. හදලා තියෙනවා. ඒ හින්දා ඒ තැන් වලින් හරි අමාරුයි. මේ තියෙන පාර කටුක පාර. ඔය පාරවල් දිග තමයි යන්නේ. ඒ වුණාට ප්‍රදේශය හරිම ශාස්ත්‍රීයයි. සුන්දරයි. විවිධ දේවල් වවලා මිනිස්සු වවාගෙන ගොවිතැන් කරගෙන ජීවත් වෙනවා. බොහොම ලස්සනට. ඉතින් පාරේ හැටිත් බලන්න ලස්සන ප්‍රදේශයක්.
වනල හැබ දෙපැත්තේ ගස් කොළන් කොස් දෙල් ඒ වගේ පුවක් එසෙල් කෝපි ගම්බිරිස් ආදි දේවල් මේ පාරේ ප්‍රමාණයක් කඳුවැටියේ තාමත් ඉහළ තියෙන්නේ මේ කොස් ගස් මේ සීමාවක් ඉතින් මෙතන අසුන්ට තියෙන ප්‍රදේශයක් අපි ඉස්සරහට ගිහලා තවත් මේ මාවතේ පැතිකඩක් දකින්න සලස්සන ඉතින් එහෙමනම් ඉදිරියට ගමන් කරන්න හැම දිනාට තෙරුවන් සරණයි දාඩිය පෙරාගෙන මේ ගමන යනවා මේ ඉන්නේ ඉස්සරහින් එනවා අපේ වයෝවෘද්ධ මේනේ කොහින්ද ඉන්නේ ඈ කොහෙද යන්නේ කොහෙද යන්නේ පල්ලෙහාට යනවා වයසට ගියත් ගමන් බිමන් ඈ තරුණ පෙනුමේ ඈ අස්සනට ඉන්නනේ තරුණියෙක් වගේ